මරණ යකඩ මරණ බේස හිල්ලෙච්ච මොටි මරණ බැටරි අනේ එන්නකෝ ඇයි මරණ බඩුවට අලුත් බඩුවක් දෙනවා අන්න හරියටම අපේ ගෙදර තියෙන්නේ පරණ බඩුව අලුත් බඩුවක් දෙනවද පරණ බඩුවට ඇයි පරණ බඩුවට අලුත් බඩුවක් දෙනවා එන්න අපේ ගෙදර තියෙනවා මොනවද තියෙන්නේ මොකුත් නැහැ මේ ළඟදී තුන්න තියෙන්නේ වසේරම අර ටැංක පෙට්ටියේ ඒකක් දීලා කණ්ඩද හදන්නේ ටැංක පෙට්ටිය දෙන්න කියලා බැලුවේ අලුත් එකක් හම් වෙනවා නා හරි හරි රම්ටන් දකින්නට උඩ සදායින් හිතන තාත්තේ මම ඇයි පුතේ ඇයි මොකද ඔය කතා කරන එක අනේ පුතේ උඹලට තාත්තා ඇවිල්ලා කොයි තාත්තද අමර ඊ අපේ කද පෙරේද අපේ කද පළමු දාපේ කද දෙයනේ උඹලගේ තාත්තා කොයි එකද අර ඊ අපේ කද අර උසේ කද කොටේ කද ඇයි මොකද සතියේ තාත්තලා කී දෙනෙක් එනවද මම සතියට ගා නෙමෙයි ඊ අර ඔයාලගේ ලොකු අයියා ආවා අපේ අයියා ඔව් වෙලට වතුර හරවන්න යන ගමන් අපේ ගෙදර ආවා වතුර හරවන්න ඔව් ඇයි අයියා වතුර හරවන්න යනවා ඉතින් මේ වත්තනදී පාර තියෙන්නේ ඔව් නම් කරද ගෙදර ආවේ හඬකෝ මං ඒ ගමන් දොරේ මේ අර ඉබකෙල්ල සෝබි කෙල්ල ඔව් අනේ ඒක හදන්න කිව්වා උණ්ඩි පට්ටම කොණ්ඩි පට්ටම අයියා ඇල්ලුවාද ඇල්ලුවා ඉතින් හදලා දීලා කියා ඉතින් කොහෙද ඉතින් මලයා එනවනේ මාසෙකට සැරයක් නේ මලයා ගෙදර එන්නේ ඒකනේ මල යන්නේ හොඳයි අයියාවත් කුණ්ඩි පට්ටම ආල්ලපෙයි මේ ඒ කාලලා වෙලට යනකොට වක්කට වරු කපලලු බොරු ඕ බොරු නෙමෙයි ඇත්ත මේ පිටිපස්සේ දොරේ බෝලෙත් අල්ලගන්න අයියට කියලා පිටිපස්සේ දොරේ බෝලෙත් අල්ලගන්න හා නේ ලැජ්ජ නැතුව කියනවනේ තව ඒකත් අල්ලලා දෙන්න කියලා මාස ගානට මම පස්සේ මං ගෙදර එන්න මට පුළුවන් ද බෝල අල්ලලා ඉන්න නාල කාලා ඉවරලා ආමිනේ ඇයි ඔව්වා ගණන් ගන්නද මං ඉතින් ගණන් ගන්න නෑ ඉතින් මං හොඳ එකේ හින්දා මා ප්‍රේමි අයිසයි අනේ කියන්නකෝ මා ප්‍රේමි සිනේ කුමා ඇයි පමාවි තේතේ මතක් වෙනවා මට කී ඔය මොකද ඔය මේ ඔයා කවියා කියන්නේ අනේ මන් දන්නේ අනේ ඔයා එකක් කියන්නකෝ හරි හොඳ එකක් ඔයානේ ඉතින් අපේ කවියා කියන්නකෝ එකක් උන් චන්දරට ඇවිදින් එනි හරි මැන්දේට රංකන්ද තාම පොල් කඩනවදු වස්න්ත මැන්ද අනේ කියන්න රංකන්ද තාමත් වලල්ල ගහ මුල අවසට එන්නකොට වලල්ල ගෙදරට ගෙන ඉන්න අනේ මොකටද මේ වලල්ලක් මේ පොල් කන්න වලල්ල ගෙදරට ගේන්න කියන්නේ රම්බණ්ඩායි ගෑනිලු කිව්වේ මිනිහට පොල් වලල්ල ගෙනින්න කියලා ඇයි ගෑනිට රැට ගස් යන්න අනේ ගෑනු ගස් යනවද යනවලු මම රැට 12ට විතර ගස් යට ඉන්න බලන්න ගෑනු ගස් නගද බලන්න පෝ මෙයාටත් ඕන නැති වැඩ නම් බලන්නයි පිටපොට කරා වුණා කියනකොට ඈ අපි දෙන්න මේක හරි මම මේ කියනකන් ඉතින් හරි දෙන්න මේක කියන හරි ඔට්ටුයි 1 2 3 මුකුළු පාට සතුරු Oke, hati kurulu bikin nama sawitna.
මාලා ඔබේ ගෙලේ පල ගන්නවා බර කරත්තකින් ඔබගේ දෙත ගෙන යනවා බදපල් මාලා ඔබේ ගෙලේ පල ගන්නවා බර කරත්තකින් ඔබගේ දෙත ගෙන යනවා ගෙදර කවුරුවත් නැද්ද? වේදනාව නගන්නම් මේ මොකද කියන්නේ? කවුද කතා කරනවද? ඉන්නේ ඉස්සරහතර වහලා තියෙන්නේ. ඔය කවුරුවත් නැද්ද? දොරටවත් අඩි ගහලා බලන්න. මේ කවුරුවත් නැද්ද ගෙදර? මොකද කියන්නේ? ආන්ද හඩු ගලෝ ඒකනේ කියන්නේ මොකද කියන්නේ? කවුරු නැහැ කියන්නේ ගෙදර කවුරුවත් නැතෝ. යකෝ එහෙනම් භූතයෝද ගේ ඇතුලේ ඉන්නේ? ආ දෙජනේ ගෙදර කවුරුවත් නැහැ කියනකොට හරිනේ. ඊ මොණ්ඩේ ගොන බූරුවා ඒකනේ. ඉදර කවුරු නැත්නම් කවුද කතා කරන්නේ අපි බුදි කියන මේ අපි නේදී. එතකොට කතා කරන්නේ හී නැද්ද? දැන් මොකද කියන්නේ? මම බය වෙනවා බුදියේ මොකද කියලා මොකදනේ ඔය ඇවිල්ලා ඉන්නේ ඒකනේ යන්නේ. යකෝ හතර වටේම දොර අගුළු අප්පට. එලා ඉඳලා ගෙදර ආව විතරයි. කොහෙද එනස හෙලවරෙක් ආවා. මං එන්නකොට මේ කණ්ඩුලේ හිටියේ රාජමාලිගාවේ. කණ්ඩුලේ එන්න හේතුවක් නැහැ. වෙනේ දාපු තාත්තක් දන්නේ කවුද දන්නේ ආවේ නේද? දොර නම් ජනේලේ ඇරලා තියෙනවා. ඉඳලා මම ගෑණි එහෙම හරි වැඩක් හරි ඉතින් මම නරක මනුස්සයෙක්ද මම ගැන සැකයිද උඹට? එකක් නෑ අවිශ්වාසයි මම නෑ යනවා රම්මන්නයි යකෝ පුදුම වැඩක් නෙවෙලා තියෙන්නේ. මොකක්ද ඉතින් මං අවිශ්වාස කරන තරම් බඩ කරලා තියෙන වැරද්ද? දැන් මම රම්මන්නයිලා ගෙදර ගිහලා කියනවා රම්මන්නයි මට ගෑණි පොඩක් හම්බෙන්න ඕනේ. ඔව්. අර ගමට කොටලා මරනවනේ. නෑ ඉතින් උඹට එහෙම කොටලා මරන්න උඹ මොනවා හරි මේ මේ මනුස්සයාට මේ බෑ ගැලපෙන්නේ නැති වැඩක් කරලා ඇති. ඒක හරියන්නේ බෑ. මේ එනවකෝ චුට්ටකටනේ. තෝගුටි කනවා.